විශාල අසාධාරණයක් ඒක සැලසුමක් ඒක කවුරුත් නැහැ කිව්වත් දැන් ඔය කියන විනිශ්චයකාරයා ප්‍රශ්න ගොඩක් ස්ට්‍රෙස් ලීව් ගිහිල්ලා තිබ්බේ කියන්නේ මානසික ආතතියට නිවාඩු අරගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් පිළිගත්තා. එයාට කවුද කිව්වින්ද තමයි කරේ. ඔව් මම එයාගේ පොතේ ලියලා තියෙනවා. පබ්ලික්ලි කිව්වා ළඟදී. ඒක පොඩක් කියන්න අපිට අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් නැහැ ළඟදී එයාව ආලා තිබ්බා ඇයි එහෙම දෙයක් කරේ කියලා. එතකොට එයා කිව්වා එයා ස්ට්‍රෙස් ලීව් එකේ හිටපු එක්කෙනෙක්. මේකටම මේ අඳගාලා මේ මැච් එකටම එයාව දැම්මවලු මේක කරන්න කියලා. ඒකින්ද තමයි එයා එම පබ්ලික්ලි දැන් ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා. මට කියන්න තියෙන එක දැන් මේමයි මම දැන් මගේ ක්‍රිකට් කරලා තියෙන අල්පිනයින් ඉස්සල්ලාම නායකයෙක්ට ආවේ ඉස්සල්ලාම මේ කාලේදී දැන් මම අනිත් නායකත් එක්ක ගාලා තියෙනවානේ. ගොඩක් නායකත් එක්ක ගාලා තියෙනවා. දැන් බලනවා ඉන්න නායකත් එක්ක. මං හිතන්නේ ඒ වගේ ඩිසිෂන් එකක් කවුරුත් ගන්නේ. කැප්ටන් කෙනෙක් එක රිස්ක් එක වැඩි. කියන්නේ යාගේ කැරියර් එකටත් රිස්ක් එක නිසා මම දන්න තරින් නම් ලෝකේ කවුරුත් ඔය වගේ ඩිසිෂන් එකක් ගන්නේ. ඒකයි මම කියන්නේ ඒ වගේ ලොකු ඩිසිෂන් එකක් කරගෙන ඒ වෙලාවේ ගත්තා. මොකද ඔයාට හිතුණා මම කරන්නේ හරි දේ කියලා. වැරද්දක් නෙමෙයි කියලා. යාගේ හිතට හිතුණා තමයි මේක ටීම් එකක් වශයෙන් නායකයෙක් වශයෙන් ටීම් එක සපෝට් කරන්න ඕනේ. එතකොට මම ඒ ඉන්සිඩන්ට් එකෙන් තමයි ගොඩාක්ම අපි එකතු වුණා. මම හිතන්නේ ටීම් එකම අපි තිබ්බලු ප්‍රශ්න තිබ්බා. ඒ කාලේ 97 93 අරවින්දව ෆිට්නස් කියලා ආලා ඊට පස්සේ මමත් කියේ නෑ. ප්‍රමෝදයා කියේ නෑ. ඒ වගේ කට්ටියක් ගියා. ඒ වගේ පොඩි මේවත් තිබ්බා මේ මම කියන්නේ මේක හරි සුන්දර විදියට 92 91 ඉඳන්ම අපි ඇදිලා ආපු ටීම් එකක් නෙමෙයි. එතන ප්‍රශ්න ගොඩාකුත් තිබ්බා. ඒ ප්‍රශ්න ඔක්කොම නැති වුණා. මේ ප්‍රශ්නෙට ඔක්කොම එකතු වුණා. එකතු වෙන ඉඳලා අර ඔක්කොම එකතු වෙන ඉඳලා තමයි අර වර්ල්ඩ් කප් එකටත් යන්න පුළුවන් උනේ එක ටීම් එකක් වගේ. මම හිතන්නේ ඒක ඉතින් මම ක්‍රෙඩිට් දෙනවා අජිනයට. ඒ වගේම අරවින්දයටත් සපෝට් එකක් දුන්නා වයිස් කැප්ටන් එකට. ඉතින් ටීම් එක එකතු කරපු එක. මම හිතන්නේ ඒ වගේ දේවල් වෙන්නේ නැති ඉඳලා තමයි අද අධිනායකෙක් නැති ඉඳලා තමයි මේ ලංකාවේ ක්‍රිකට් වල අධිනායකෙක් නැහැ. දැන් අපි ගත්තොත් මේ යන ක්‍රිකට් වල අපි ඩොස්කි කියනවනේ. හැමෙලිම ඩොස්කි කියනවනේ. ඒ කියන්නේ අධිනායකෙක් හදලා නැහැ අපි. අධිනායකෙක් හැදුවා නම් ඒ නායකයා අවුරුදු 4ක්වත් කැප්ටන් කරනවා. ඒ කියන්නේ තුනම කැප්ටන් ගන්න. දැන් එකට එකක් තියෙනවා. එකට එකගේ නායකයෙක් කියන්නේ ක්‍රිකට් එයාගේ හැකියාව වගේම එයා දැනගන්න ඕනේ කොහොමද මේ ටීම් එක එකතු කරලා මම මේ දිනෝ වෙනකොට ගෙනියන්නේ කියලා. රටක් මේ රට වෙනුවෙන් ගන්න. ඉතින් ඒ හැකියාව